Hey there, I'm Neo. නැහැ. හැබැයි අපි සම්ප්‍රදායට ගරු කරනවා. අපි ගතානුගතික නැහැ. හැබැයි අපි විචාරශීලීත්වයෙන් පිරිපුන්. අපි හීන දකිනවා. ඒ හීන හැබෑ කරගන්න එක සිතින්ම කැප වෙනවා. මීට අවුරුදු ගණනාවකට කලින් සිසි අරුන්දතිය ආරම්භද්දී අපි හීනයක් දැක්කා. ඒ හීනය අපි හැබෑ කරගන්න බවට, අපි ඒ හීනය ළඟා කරගන්න බවට ආදරණීය ඔබ විශ්වාස කළා. ඒ විශ්වාසය පුදුමාකාර විදියට අපිව සවිමත් කළා. අද ඒ විශ්වාසයට අපේ හැකියාව මුහු වෙලා ඔබ විශ්වාස කරපු අපි දැකපු ඒ හීනය හැබෑ වෙන දවස. What you are about to witness is how all what is said and done sums up to one moment. One ravishing moment of youth joined hand in hand to bring into life the fruits of their unwavering dedication and continuous sacrifice. It is with a humble pride that we stand here today at this crucial juncture. For it was a dream, but yes, which we have conquered coming this far. Ladies and gentlemen, tonight we unveil before you the largest cultural extravaganza ever to be organized by university in Sri Lanka. දයාබරත්වයෙන් දැල්වුණු ආත්මයත්. මානව දයාවෙන් පිරි හදවතත්. කලාවේ සුන්දරත්වයෙන් විචිත්‍රවත් වූ මනුෂ්‍යත්වයක්. විද්‍යාත්මක චින්තනයෙන් ඔපවත් වුණු සෞන්දර්යයත් එකට කැටි කළ ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ ව්‍යවහාරික විද්‍යාපීඨයේ නිර්මාණශීලී අභිෂේකයේ කූට ප්‍රාප්තියයි සිසි අරුන්දති 2014. It was a simpler time. Mankind was just finding their way on a small island. A great civilization was born. Magicians, they said, who became the backbone in creating these great civilizations. Some believed they were blessed by the gods, and some called them just builders. But they were only people who had a large artistic vision. They sang, they danced, they painted the most significant paintings of all time. It was technology that came through the arts of these great magicians. But in a faraway land, there was an evil force in search of these magicians and of their art. The war has begun to save the culture and art nurtured
over centuries. Lots of blood, lots of lives, but they couldn't be defeated. The evil army has fallen. Harmony has returned. A new generation born. The new era has arrived. They are ready to take their legacy to greater heights. The scientists are now on stage. Welcome to Sissy Arundhati 2014. To be unfolded. As we all know, it is a part of tradition to light a lamp at every new beginning. It is hoped for that the aura shall bring about much energy for a fresh start. So, tonight, it's time that we also bow down to those traditions in celebrating the revival of legend Sissy Arundhati 2014. ඔව් අපි අපේ සාම්ප්‍රදායට හැමදාමත් ගරු කරනවා. ඉතින් සම්ප්‍රදායට ගරු කරමින් පහනක ආලෝකයේ ආශිර්වාදයක් කරගනිමින් සිසි අරුන්දති 2014 සමාරම්භ වන මේ මොහොතේදී පොල් තෙල් පහන දල්වන්නටයි මේ සූදානම. ඒ වෙනුවෙන් මේ ගෞරවනීය ආරාධනය ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ උපකුලපති ආචාර්ය NLA කරුණාරත්න මැතිතුමන්ටත් ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ ව්‍යවහාරික විද්‍යාපීඨයේ පීඨාධිපති මහාචාර්ය සුදන්ත ලියනගේ මැතිතුමනි ඔබතුමන්ටත් ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ ව්‍යවහාරික විද්‍යාපීඨයේ සහකාර ලේකකාධිකාරී වසන්ත පෙරේරා මැතිතුමන්ටත් අධ්‍යනාංශ ප්‍රධානී ආචාර්ය රවින්ද්‍ර ලොකුපටිය මැතිතුමන්ටත් ජ්‍යෙෂ්ඨ භාණ්ඩාගාරික ආචාර්ය ප්‍රශංසා කළුකෝට්ටගේ මැතිනියන්ටත් ෆිනගල් ලංකා පුද්ගලික සමාගමේ සභාපති මහින්ද රණසිංහ මැතිතුමනි ඔබතුමන්ටත් දෙරණ ටීවී ආයතනයේ සභාපති ලක්සිරි වික්‍රමගේ මැතිතුමනි ඔබතුමන්ටත් ශ්‍රී ජයවර්ධනපුර ව්‍යවහාරික විද්‍යාපීඨ ශිෂ්‍ය සංගමේ වත්මන් සභාපති අනුරාධ මහානාම සොයරණි ඔබටත් ප්‍රධාන සංවිධායක තමිදු සංතාරක සොයරාණනි ඔබටත් ජ්‍යෙෂ්ඨ සොයරු සොයරියන් නියෝජනය කරමින් 2012 වර්ෂයේ ව්‍යවහාරික විද්‍යාපීඨ ශිෂ්‍ය සංගමේ හිටපු සභාපති චමල් ප්‍රදීප් සොයරාණනි ඔබටත් ඒ වගේම දෙමව්පියන් නියෝජනය කරමින් එක් මවකට හෝ පියකටත් ගෞරවයෙන් යුතුව ආරාධනා කර සිටිනවා.
බොහොමත්ම ස්තුතියි ඔබ සිළු දෙනා හට. These words are words of love, respect, and gratitude. They inspired us from the moment we became her children. Our attitude, perception, and vision was carved and brightened by these verses. They molded us to be who we are today and bestowed us with pride and dignity. ශ්‍රී ජයවර්ධනපුර සරසවි මවුනි. ඔබ නිසා අපි බලවත් වීමු, හරවත් වීමු, එලෙසින්ම දිරිමත් වීමු. අයුක්තියේදී විවාදශීලී වන්නටත්, අසත්‍යයේදී විචාරශීලී වන්නටත්, ඒ වගේම මෙවන් වියත් සභා මැද සමාජශීලී වන්නටත් ඔබ ලබා දුන් දිරිය, නැනස සහ සංවරය පන්නරයක් කොට ගනිමින් මතු දිනක ඔබ ශ්‍රී නාමය ලෝ මුදුනෙහි රඳවන්නට කරන අදිටනින් අවසරයි ඔබ ගුණ ගයන්නට. ඔබ උදෙසා කෙරෙන අසදෘශ්‍ය උත්තම පූජාවයි මේ. Ladies and gentlemen, please rise for the university anthem. කාලයත් එක්ක මානවයා දියුණු වෙලා. මානවයා දියුණු වෙනකොට ඊට සමාන්තරව තාක්ෂණයක් දියුණු වෙලා. කොයිතරම් දියුණු තාක්ෂණයක් මැද්දේ හිටියත් අපි තවමත් අපේ ඇතැම් සම්ප්‍රදායන් අභිමානයෙන් යුතුව ඉදිරියට ගෙනියනවා. Yes, Dilini. We live in a world which is very complex and dynamic. With the introduction of the internet, the world has become a global village. Man has been able to conquer the unimagined with this advancement in technology. Technology is the heart of the next wave of innovation. However, we believe that culture is an integral part of this technology. ඔව්. හැම මිනිස්සෙක් ඇතුළෙම හැංගිච්ච කලාවක් තියෙනවා. ඒ කලාව ස්පර්ශ කරන හැම මොහොතකම අපි දේව ආශිර්වාදය ලබා දෙනවා. ඉතින් ගායනය, වාදනය, නර්තනය එකට මුසුණු සිසි අරුන්දති 2014 මේ වේදිකාව දේව ආශිර්වාදය ලබන්නටයි මේ සූදානම. පූජා නර්තනය.
වන පොත් කර නාට්‍ය ශාස්ත්‍ර නති රහස්‍ය ආදී ශ්‍රී හරිහර දෙවිඳු නමින් නව නනු රස පාමි දේවදාසී 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 මා දේවදාසී විශ්වවිද්‍යාල ගැන කතා කරද්දී අපි කාගෙත් හිතට නිරන්තරයෙන්ම දැනෙන දෙයක් තමයි නවකවදය කියන්නේ. හැබැයි ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ ව්‍යවහාරික විද්‍යාපීඨයේ අපි කාටවත්ම ඒ අමිහිරි අත්දැකීමට මුහුණ දෙන්න සිද්ධ වුණේ නැහැ. නමුත් මේ නිදහස අපිට එක රැයින් ලැබුණු දෙයක් නෙමෙයි. ඒ වෙනුවෙන් වසර ගණනාවක් පුරාවටම Tamanගේ දහඩිය මහන්සිය පමණක් නෙමෙයි ජීවිත පවා කැප කරපු ජ්‍යෙෂ්ඨ සහෝදර සහෝදරියන් පිරිසක් අපිත් එක්ක ඉන්නවා. ව්‍යවහාරික විද්‍යාපීඨ ශිෂ්‍ය සංගමයේ වශයෙන් ඔවුන් පමණක් නෙමෙයි අපේ ආදරණීය ආචාර්ය මණ්ඩලයත් දයාබර දෙමව්පියනොත් ඒ වගේම විශ්වවිද්‍යාලයේ කාර්ය මණ්ඩලයත් අපිත් එක්ක ඉන්නවා. Students' Union is the backbone of our faculty in education, sports, entertainment, almost in everything. They were right behind us. To give such strength to us, there were some exceptional leadership throughout the years. I'm not wrong if I say this leadership was always with us like a giant shadow. So, to welcome you all for CC Arundhati 2014, now I would like to invite President of the Students' Union, Anuradha Mahanama. සුබ සන්ධ්‍යාවක් සියලු දෙනාටම. දින සති මාස ගණනක වෙහෙස මහන්සිය කැපකිරීම වේදිකාගත වන මෙවැනි සුබ මූර්තියක පැමිණ සිටින ඔබ සැම සියලු දෙනාම පිළිගැනීමට ලැබීම ව්‍යවහාරික විද්‍යාපීඨයේ ශිෂ්‍ය සංගමයේ සභාපතිතුමා වශයෙන් මම භාග්‍යයක් කොට සැලකනවා. ඉතින් සිසි අරුන්දති anu ශ්‍රී ලංකාවේ විශ්වවිද්‍යාලයක් විසින් සංවිධානය කරන ලබන දැවැන්තම කලා මංගල්‍යය. ඉතින් එවැනි වූ කලා මංගල්‍යයක එළි දකින්නට මොහොතකට මත්තෙන් ඔබ සැම අමතන්නට ලැබීම භාග්‍යයක් කොට නැවතත් සැලකනවා. බහුතරයක් දෙනා දන්නා පරිදි සිසි අරුන්දතිය ආරම්භය ඉතා දිගු ඉතිහාසයකට දිවෙනවා.
ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ බණ්ඩාරනායක ශාලාවෙන් ඇන බමුණු සිසු අරුන්දතිය අද වන විට 2014 වන විට බණ්ඩාරනායක ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාව දක්වා පැමිණ තිබෙනවා. ඉතින් එවන් වූ පියවරින් පියවරට ඉදිරියට පැමිණියා වූ සිසු අරුන්දතිය වසරින් වසර යම් යම් පියවර වලින් ඉදිරියට පැමිණියා. ඉතින් ඒ විදිහට සිසු අරුන්දතියේ ගුණාත්මක භාවය වසරින් වසර ඉහළ ලංවෙද්දී එතනින් නතර නොවි තවත් පියවර කිහිපයක් ඉදිරියට තබමින් විද්‍යාර්ථීන් වශයෙන් සමාජයට මෙහෙවරක් යම් පමණකින් හෝ සිදු කළ යුතු බැවින් මෙවර අපි සිසු අරුන්දතියෙන් පියවර කිහිපයක් ඉදිරියට තැබීමට සිතුවා. එනම් ඒ තමයි සිප් සවිර වැඩසටහන. පරිගණක අධ්‍යාපනය සිහිනයක් වූ දුෂ්කර පාසලක් වන ශ්‍රී පඤ්ඤාසේන විද්‍යාලයේ නව පරිගණක විද්‍යාගාරය සිසු අයිතියට පවරන්න එය අප අතින්ම ඉදිවෙන්න මේ සිසු අරුන්දතිය විශාල මෙහෙයක් සිදු වෙනවා. එම වැඩ කටයුත්තේ සියලුම ආරම්භ කටයුතු මේ වන විටත් අවසానයි. ඉතින් සහෘද ප්‍රේක්ෂකයනි සිසු අරුන්දතිය අවසානය අද රාත්‍රියේ මෙම ප්‍රසංගී අවසානයෙන් නම් නොවේ සනිහටුවන් වන්නේ තව සති 3කින් හෝ 4කින් අවසන් වන විද්‍යාගාරයේ වැඩ කටයුතු වලින් පසු එය එම සිසුන්ගේ සිසු අයිතියට පැවරීමෙන් පසුයි මෙවර 2014 සිසු අරුන්දතියේ අවසානය සනිටුවන් වන්නේ. ඉතින් එවැනි වෙනසකින් ඉදිරියට එන්නා වූ අපට ඔබ සිතනවා ඇති මෙලෙසින් නර්තනය දක්වන්නේ මෙලෙසින් ගායනය කරන්නේ මේ විද්‍යා සිසුන්ද කියලා. ඒ වගේම මෙවැනි විශාල වූ මූල්‍යමය ධනයක් මේ ළමුන් සතු වෙන්නේ කොහොමද කියලා. එවන් ධනයකට එවන් මූල්‍යමය අවශ්‍යතාවයන් සඳහා මේ සිසුන් ගියේ කොහොමද? මෙවැනි සමාජ මෙහෙවරකට මෙතරම් වූ විශාල වූ සමාජ මෙහෙවරකට මේ සිසුන් ගියේ කොහොමද කියලා. ඇත්තටම කියන්න කැමති මෙය සැබෑවන යථාර්ථයක් බව. ඒ සියලු දෙයටම පසුපසින් සිටියේ අපගේ විශ්වවිද්‍යාලයේ ගුරු බවතුන් මෙන්ම විද්‍යාපීඨ ශිෂ්‍ය සංගමයේ විවහාරක විද්‍යාපීඨ ශිෂ්‍ය සංගමයේ සිසුන් ඒ නිලධාරීන් සහ සමාජිකයින් සියල්ලයි. ඉතින් මෙවන් වූ දිනයක ඔබ සමදිනාව පිළිගැනීම මා සතු යුතුකමක් බැවින් මුලින්ම පිළිගන්න කැමති එල්.එන්.ඒ. කරුණාරත්න අපගේ උපකුලපතිතුමන් අපිට යම්කිසි ප්‍රශ්නයක් ඕනම දෙයක් මුදල් ප්‍රශ්නයක්ද වෙනපු ඕනම ප්‍රශ්නකදී සිසු අරුන්දතිය මේ තැනට ගේන්න ගොඩාක් උදව් කරපු කෙනෙක් අපේ උපකුලපතිතුමන්. ඉතින් එතුමන්ව සාදරයෙන් සහ ගෞරවයෙන් පිළිගන්න ලබනවා. ඒත් එක්කම ඔහු හැරුණකොට අපිත් සමග ළඟින්ම සිටින අපිට වැදගත්ම පුද්ගලයා අපේ පීඩාධිපතිතුමන් සුදන්ත ලියනගේ සර්. ඉතින් සර් ඔබතුමාගේ ශක්තියෙන් අද අපි මේ සිසු අරුන්දතිය ආරම්භ කරනවා. මේ සිසු අරුන්දතිය ඉදිරියට ගෙනියන්නටත් ඔබතුමන්ගෙන් බොහෝමත්ම අපි අනුකම්පාවෙන් ඉල්ලා සිටිනවා ඔබගේ මේ උපකාරය ඔබ දැක්වූ උපකාරය ඉදිරියට ලැබේ කියලා හිතනවා. ඉතින් ඔබතුමාවත් සාදරයෙන් පිළිගන්නවා. ඒත් එක්කම කියන්න කැමති ඇත්තෙන්ම අපගේ විද්‍යාපීඨ ශිෂ්‍ය සංගමේ ජ්‍යෙෂ්ඨ භාණ්ඩාගාරිකතුමිය ප්‍රශංසා කළුගෝට්ටගේ මැතිණිය ගැන කියන්න කැමති. ඇත්තෙන්ම ඒ අපේ විහාරක විද්‍යාපීඨයේ අපේ අම්මෝගේම අම්මා. ඇත්තටම සිසු අරුන්දතිය වෙලාවක අනේ අපිට කරන්න බෑ කියන තත්යකට අපි වැටුණමත් හැමදාමත් මේක කරන්න පුළුවන් පුතේ කියන තත්ත්වයට අපිව ගෙනාවේ ප්‍රශංසා මැඩම්. ප්‍රශංසා මැඩම් බොහොම ස්තුතියි සාදරයෙන් පිළිගන්නවා. ඒත් එක්කම මෙවැනි වූ කර්තව්‍යයක් සිදු කිරීමේදී ව්‍යවහාරක විද්‍යාපීඨ ශිෂ්‍යයන්ට ලොකුම හයියක් වුණේ අපේ ආචාර්ය මණ්ඩලයේ අනිකුත් සියලුම ආචාර්යවරුන් මහත්මීන් සියලු දෙනාම ආදරයෙන් පිළිගන්නවා. ඒත් එක්කම විශ්වවිද්‍යාලයේ අනිකුත් පීඨවල පීඨාධිපතිතුමන්ලාත් අනධ්‍යයන කාර්ය මණ්ඩලයේ සියලු දෙනාමත් ආදරයෙන් පිළිගන්නවා. ෆිනගල් ආයතනය මූල්‍යමය උපකාරයන් විශාල ප්‍රමාණයක් අපිට ඉටු කරා. ඉතින් එම ආයතනයේ එම පැමිණි සභාපතිතුමන්වත් අපි ආදරයෙන් පිළිගන්නවා. කියන්න කැමති අපි අද මේ සිසු අරුන්දතිය කරන්නේ අපේ ජ්‍යෙෂ්ඨයන් අපිට උගන්වපු පාරේ මල්ලියේ නංගියේ උඹලත් මෙහෙම එකක් කරපන් අන්නේ තත්ත්වය අපි හිටියේ. ඉතින් අයියාකේ ඕගොල්ලෝ අපිට උගන්වපු දේ අපි ඉදිරියට ගෙනියනවා. ඕගොල්ලන්ට බොහොමත්ම ස්තුතියි ආදරයෙන් පිළිගන්නවා. ඒත් එක්කම දෙවන වසර ප්‍රථම වසර සිසුන්වත් ආදරයෙන් පිළිගන්නවා. තෙවන වසර තමයි අපේ මේ සිසු අරුන්දතියේ ලොකුම ශක්තිය. ඔවුන්
මේ ශිෂ්‍යවරුන් දෙතිය පටන් ගත් දවසේ ඉඳන් අද වෙනකුණුත් සිප්සවර වැඩසටහන අවසන් වෙනකුණුත් අපිත් සමග ඉඳීවි ඔවුන් සිළු දෙනාම සාදරයෙන් පිළිගන්නවා. ඉතින් මගේ මේ නීරස කතාව තව දුරටත් ඉදිරියට ගෙනියලා අපේ ශිෂ්‍යවරුන් දෙතිය පටන් ගන්න තියෙන මොහොත පරක්කු කරන්න මම කැමති නෑ. ඉතින් සැබෑ වෙනසක් අපේ එකම තේමාව විද්‍යාපීඨ ශිෂ්‍ය සංගමේ වෙනස අත්විඳිමින් ශිෂ්‍යවරුන් දෙතිය නරඹන ලෙස සිළු දෙනාගෙන් ඉල්ලා සිටිනවා. බොහොම ස්තුතියි. Apart from you, me, all being under the same roof tonight at the verge of this show, we've all experienced one thing in common. We all have experienced feelings. Feelings towards others, feelings received by others. And the best of them all, we all have experienced love. To be loved and to love someone with the same sentiment, how would it feel? It sure should be summer at first, and we all want that to last forever. You never want to separate, not even the slightest separation leaves you in tears, oceans apart. ආදරය දැනෙනකොට ආදරය හැඟෙනකොට අපේ ජීවිතවලට මල් සමයක් උදා වෙලා කියලා හිතෙනවා. මේ මල් සමය අපේ ජීවිතවලට ගෙන එන්නේ බලාපොරොත්තු පිරි ඉතිරිච්ච ආදරණීය නැවුම් බවක්. Love. It's like the wind. You can't see it, but you feel it. It really has no end. විරහව ඇබින්දක්වත් ගෑවිච්ච නැති. ඒ මල් සමය කිසිදාක නිමා වී යන්නෙත් නැති. කුමර කුමරියන්ගේ හදවත් වලින් එළියට එන ඒ ආදරණීය ප්‍රේම වෘතාන්තයට අපි මීළඟට සිසිඅරුන්දති වේදිකාව වෙන් කරනවා. ගීතය සිව්මැලි රෝසමලේ. අද සිසිඅරුන්දති වේදිකාවේදී මේ ගීතයට හඬ පෞරුෂය එක් කරන්නේ ප්‍රථම වසර ශෙහාන් මල්ලි සහ අපේ දෙවනි වසර ලක්ෂානි. Feel with love. ආදරෙන් විඳින්න ආදරය. සිව්මැලි
විජය රජතුමාට කුවේණියගෙන් වෙච්ච දෝෂය නැත්නම් ශාපය දිවි දෝෂයක් විදිහට පඬුවස් දෙව් රජතුමාට බලපාද්දී මේ දිවි දෝෂය දුරු කරන්නට මලය රටේ රජතුමන්ට ලංකාවට එන්නට සිද්ධ වෙනවා. එතුමන් ලංකාවට පැමිණෙනවා. ඉන් පස්සේ එතුමන් අනුරාධපුර මහමෙවුනා උයනේදී 65 මංගල්‍ය නැත්නම් මේ කොහොඹාකංකාරීය ශාන්ති කර්මය පවත්වලා මේ දිවි දෝෂය දූරින් භූත කරවනවා. උඩරට නර්තන සම්ප්‍රදායේ ආරම්භය හොයාගෙන යන ඕනම කෙනෙක් නතර වෙන්නේ ඔන්න ඔතනින්. That is so much about the origin of Kandyan dancing. But Nirmani Nangi, aren't we blessed with another unique form of traditional dancing, Pahatarata? අනිවාර්යෙන්. පහතරට නර්තන සම්ප්‍රදායේ ආරම්භය ඊට වඩා ටිකක් වෙනස්. එය නවතින්නේ දෙවොල් හත් කට්ටුවත් එක්ක. දෙවොල් කුමාරවරු 7 දෙනා ජම්බු ද්වීපයේ සුණු විසුණු කරද්දී ඔවුන් මේ රටෙන් නිරපනවා. හිතා මතා නොවුනත් ඔවුන් මේ ලක්දිවයට පැමිණෙනවා. පතිනි දෙවියන්ගෙන් අවසර ඉල්ලනවා මේ පින්බිමට පය තියන්නට. මුලින් අවසර ලැබෙන්නේ නැහැ. හැබැයි එතුමිය දැනගන්නවා සංසාරයේ එතුමිය මුණ ගැහෙන්න මේ 7 දෙනා පිරූ පාරමිතාවක් තමයි මේ ඉෂ්ට වෙන්නේ කියලා. අවසර දෙනවා. හැබැයි අභියෝගයක් එක්ක. ගිනි කඳු 7ක් මවනවා. ඒ ගිනි කඳු 7 තරණය කරන්නට ඔවුන්ට අවස්ථාව දෙනවා. කතරගම දෙවියන්ගේ ආනුභාවයෙන් ඔවුන් මේ අභියෝගයේ ජය ගනිද්දී පසුකාලීනව ඔවුන් සේරවාන රජතුමන්ට උණු ශීර්ෂාබාධය දුරු කරන්නට ගම්මඩු දෙවොල්මඩු ශාන්ති කර්මයක් පවත්වනවා. කොහොමින් කොහොම හරි නිමාශක්කේ සම්ප්‍රදායන් දෙකේම ආරම්භය සනිටුහන් වෙන්නේ සිත ශාන්තිය යහපත ආශිර්වාදයේ අභිවෘද්ධිය පතා. සිසි අරුන්දති 2014 කියන්නේ ව්‍යවහාරික විද්‍යාපීඨයේ අපේ උත්කර්ෂණීය මුලල. ඉතින් මේ සම්ප්‍රදායන් දෙකේම එකතුවේ ආශිර්වාදය නැතුව කොහොමද? Exactly, Nirmani Nangi. We grew up breathing the tradition, seeing the culture, and embracing our customs. And we, the students of the Faculty of Applied Sciences, are true Sri Lankans that no Newton, Einstein, Rutherford, or Rontgen could keep the haughtiness of our traditional blood away from us. So, proving to you that fact, ladies and gentlemen, put your hands together and please welcome on stage our very own first year, second year, and third year traditional dancers. Tagadigi tagadigi dum, tagadigi 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 dum, tagadigi 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 dum, tagadigi 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 dum.
සම්ප්‍රදායේ විචිත්‍රත්වයේ සිසි අරුන්දති වේදිකාවට ගෙන අපේ සොයුරු සොයුරයන්ට ඔබේ උණුසුම්වත් කොළසන්නාදයකින් නැවතත් දිරිමත් කරමු. සම්ප්‍රදාය අතීතයේ ඉඳලා ජනතාව අතරේ තිබුණා. සමාජය අතරේ තිබුණා. ඒ සම්ප්‍රදාය ලෝකයේ පුරා රටවල් වල විවිධ ස්වර වලින් විවිධ භාෂා වලින් ව්‍යාප්ත වුණා. ශ්‍රී ලංකාවේ අපිට අපේ සම්ප්‍රදායක් තියෙනවා වගේම ලෝකයේ පුරා රටවල් වලට විවිධ සම්ප්‍රදායවල් තියෙනවා. ස්වීඩනය, බ්‍රිතාන්‍ය, ඉන්දුනීසියාව, චීනය, ජපානය, ඉන්දියාව අපි හැමෝටම අපේ සම්ප්‍රදායන් තියෙනවා. අපේ සංගීතයක් තියෙනවා. හැබැයි මේ සංගීතය ලෝකයේ ජනතාවගේ හද ගැස්ම බවට පත් වෙද්දී සංගීතයට භාෂා ප්‍රශ්නයක් නැහැ. මధుරංගි? Yes, Professor. Coming up next is something from Swedish 70s. Well, the singer tonight, she's of many talents. She has entertained audiences in the past from many languages, Hindi, Tamil, and in our own mother tongue, Sinhalese. What can we possibly expect from her tonight? Yes, she is ready with the newest addition to her collection of talents. And also, I don't think she was cheated on like she says in the song. Don't think the devoted related parties that capable. Anyhow, here's to make you groove to Mamma Mia by the Swedish pop sensation ABBA. She is the lovely, the talented, the one and only Hassani Erandi Pereira on stage. Enjoy. Cheated by you since I don't know where. So I made up my mind, it must come to an end. Look at me now. Will I ever learn? I don't know how, but I suddenly lose control. There's a fire within my soul. Just one look and I can hear by rain. One more look and I forget everything. Oh, Mamma Mia, here I go again. Mama, how can I resist ya? Mamma Mia, does it show again? Mama, just how much I missed her. Feel angry inside of us.
ආදරයවත් විරහවවත් අපි කාටවත්ම අලුත් දේවල් නෙමෙයි. හැබැයි මං ඇහුවොත් පරිපූර්ණ ආදරයක් තියෙන්නේ විරහවක් තියෙන තැනක විතරමද කියලා. ඔව්. ඔබ හිතන විදිහ අනුව ඔබට දැනෙන විදිහ අනුව ඒක වෙනස් වෙන්න පුළුවන්. ඒ කොහොම වුණත් විරහවවත් විරහ වේදනාවවත් ගෑවිලාවත් නැති තැනක ඉඳගෙන ආදරයේ පරම සුවය විඳින්න පුළුවන් නම් අපි හැමෝම කැමතියි. Yes, indeed, Vimali. In reality, we expect a lovely relationship without any frustration and hatred feelings, with a good mutual understanding. But we play different roles in our own lives. We have to face their challenges and accept everything in life in a beautiful way. ආදරය කියන්නේ විරහව පමණක්ම නෙවෙයි. සිනමා පටේ ඇඳුණු සුන්දර සිහින රැඟුම් සිත ළඟ රඟනවද ඔයා. Ladies and gentlemen, the performers today will prove that scientists are people who have good sense of aesthetic. Give a huge round of applause to Aun Thamidu and Shakila, brains with talent to blend their lovely words on this stage. එතකොට කඳුලගෙන දෙනා නරඹන සිතට හඬවනා දුක්බර පෙරදරගම සුන්දර පිය විලෝන නගන්න එපා. ගත වෙනා සිතුවිලි සසර කරවනා පතරල් අතර ගැන ස්වරයේ සප්තවන සිත ළඟ නයන තුන්පේ අතර නිම වෙනා මතකේ අතර රැඳ වෙනා සිතනා පතේ දෙන වදන් වැල්ලුනා දුක්බර දෙබස් නම් එපා. සිනමා ලෝක නැතන කිරියක සැබෑ ලෝක දුක්බර චරිතයක් එපා.
හිතන ගැන සුරේ සබ්දවන් සිත ළඟ ගයන අද ආදරය ගැන PhD එකකුත් තියෙන තමිදුගෙන් මම රිහර්සල් වෙලාවක දවසක් ඇහුවා තමිදු හදිසියක් වුණොත් ඔය ඩාන්ස් එක කරන අතරතුරේ අත අරගෙන මෙහෙම කරකවන්න හම්බ වුණොත් කාවද කරකවන්නේ කියලා. තමිදු ටිකක් වෙලා බලාගෙන ඉඳලා කිව්වා නිමා මම කැම්පස් එකේ අවුරුදු 3ක් විභාග කරා ස්පෙෂල් විභාග කරා හැබැයි ඔච්චර අමාරු ප්‍රශ්නයක් නම් මට තාම ආවේ නෑ කියලා. Moving on to the next segment. ඔව් okay. මම ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ ව්‍යවහාරික විද්‍යාපීඨයට ආපු දවසේ මගේ කනට අමුතු නමක් ඇහෙන්න පටන් ගත්තා. නම සිසි අරුන්දති. කාලයක් යද්දී ඔය නම මගේ කනට හුරු වුණා. හැබැයි ඒ නම මට ප්‍රශ්නයක් ඉතුරු කරා. ඇයි අපි සිසි අරුන්දතියක් පවත්වන්නේ? සමහර විට මෙතන වාඩි වෙලා ඉන්න ඔබටත් මට පැන නැගුණු ඒ ප්‍රශ්නය ඒ විදිහටම මේ මොහොතේදී පැන නැගෙන්නට ඇති. නිමාෂකේ අපි මේකට උත්තර දෙන්න ඕනේ. Yes, Dilinangi, I think I can clear your doubts there. Sisi Arundhati is a tradition of our faculty. It has pierced through our hearts, minds and souls so much that it has become the dream of many of our students. Sisi Arundhati has been an echoing sound from the very first few weeks of our arrival at the university. The question is, why a Sisi Arundhati? Sisi Arundhati was a core means of finding funds for the welfare of our own students. It helped tremendously to uphold the standards of our students. The contribution made by Sisi Arundhati to our faculty had been a strong pillar of the ultimate success of our faculty today. මේ අවුරුද්දේ අපි ඊට වඩා පියවරක් ඉදිරියෙන් මේ රටේ විශ්වවිද්‍යාලීය අක්කලයියල විදිහට අපි අපේ පාසල්වල නංගිල මල්ලිලට යුතුයකමක් ඉෂ්ට කරන්න සූදානම්. ඔබ දන්නවා පරිගණක තාක්ෂණයයි අධ්‍යාපනයයි කියන්නේ මේ වෙනකොට දෙකක් නෙවෙයි. එකක්. අපි පරිගණක තාක්ෂණයත් එක්ක මුහු වෙලා අපේ අධ්‍යාපනය හදාරද්දී ඔබ දන්නවා තවමත් මේ රටේ ඇතැම් පාසල්වල නංගිලා මල්ලිලා ඒ වෙනුවෙන් බොහෝ ආසාවෙන් බලා ඉන්නවා. අපි අපේ යුතුයකම් ඉෂ්ට කරන්න එවන් පාසලක් හොයාගෙන ගියා. අපි නැවතුනේ බදුල්ල ශ්‍රී පඤ්ඤාසේන මහාවිද්‍යාලයේ. The world has become a global village, and we are compelled to move forward with the rapidly developing technology and different means of studying. Computer literacy and information technology is a key factor among our schools, universities, and even companies. But the resource inadequacy is felt in a strong manner. As a nation blessed with a free education system, Sri Lanka does furnish her children with a sound foundation of computer literacy. ඔබ දුටුවා නම් ඒ නංගිල මල්ලිලා පරිගණක තාක්ෂණය හදාරන්න ඇති ආසාව අගහිඟකම් වලින් පීඩා විඳින ඔවුන්ගේ අසරණකම. In a rural setting, the exposure to an atmosphere of information, communication technology, learning situation is difficult to find and therefore poses as a main necessity that demands our assistance. With this concern, we kept a step forward to build a solid foundation for a better future of our own brothers and sisters. අපි සූදානම් ඔවුන්ගේ දෙයස් පාදන්න. සිසි අරුන්දතිය වෙනුවෙන් අපි හෙළන හැම දහඩිය කඳුලකම අවසානය ඔවුන් වෙනුවෙන් නිදිවන අංග සම්පූර්ණ පරිගණක විද්‍යාගාරයක්.
විද්‍යාව සමග මානව දයාවත් හැකියාවත් එකට එකතු කරගනිමින් අපේම නංගිලා මල්ලිලා පිරිසකගේ දේශ පාදන්නට දරන වෑයමයි මේ සිප්සයුර. Hidden among the misty hills. There exists a place filled with smiles. Where they dream of a better tomorrow. In a world where technology has replaced chalkboards, they stand unneeded. To help their dreams come true. And to light up their future. අපිට මේක ඉස්සෙල්ලාම අපේ ස්කෝලේට පාස් වුණා කියලා අපේ IT lab එකේ ටීචර් කිව්වා. ඒක කිව්වා ඉඳලා මටත් මගේ ළමයින්ටත් ගොඩක් සතුටු වෙනවා. මොකද අපි මෙච්චර කාලයකට එක්කෙනෙක් කියලා එක කම්පියුටර් එකකින් වැඩ කළා නැහැ. අපිට විද්‍යාව විෂයයටත් ගොඩක් මේ කම්පියුටර් මගින් අපිට වීඩියෝ එහෙම බලන්න ඕන වෙලා තියෙනවා. හැබැයි මෙච්චර කාලයකට අපි නම් එහෙම බලලා නැහැ. මොකද මේ පන්තියේ ළමයි හැමෝම ලැබ් එක ඇතුළට දාලා බලන්න බැරි හින්දා එක ළමයෙකුට විතරක් කියලා මේක කරන්න බැරි හින්දා සාධාරණ ගැන හිතලා අපේ ටීචර්ස්ලා එහෙම කරන්නේ නැහැ. පුළුවන් වෙලාවට අපේ IT ටීචර් හැම වෙලේම පෙන් එකට ටීචර් මේ බාහිරින් ගෙනල්ලා CD ගෙනල්ලා හැමත් අපිට පෙන්නලා තියෙනවා. ඒත් එක්කම මේ අපිට අපේ ස්කෝලේට මෙහෙම IT ලැබ් එකක් හම් වෙනකොට මට ගොඩක් සතුටු වෙන කාරණයක් තමයි අනාගතයේ අපේ නංගිලා මල්ලාට මේ අපිට මෙච්චර විඳින තිබ්බ දුෂ්කරතාවය මග ඇරෙනවා. එයාලට පුළුවන් අපිට වගේ නැතුව හොඳ අනාගතයකට යන්න. නිදහස් අධ්‍යාපනයේ ඵල අපි ගත්තා වගේම සිප්සයුරු තුළින් ඔබේ ජීවිත අපේ රටේ අනාගත පරපුරේ ජීවිත සැබවින් වාසනාවත් වේවි. මීළඟට අප තවත් සුවිශේෂී වූ කාර්යයක් වෙතයි යොමු වෙන්නට සූදානම් වී තිබෙන්නේ. සංගීතය විශ්ව භාෂාවක්. එහි රසයන් අපට ගෙනෙන්නට විවිධ සංගීත භාණ්ඩයන් නැති වුණා. ඒවායින් වැයෙන සොඳුරු හඬින් බොහෝ සුවිශේෂී නිර්මාණයන් අපට බිහි වුණා. ඒ අතරින් සැක්සෆෝනයට හිමිවන්නේ ඉතාම සුවිශේෂී ස්ථානයක්. සිසි අරුන්දති 2014 ප්‍රසංගය තුලත් ඒ සුමියුරු හඬ ඔබට එක් කරන්නටයි මේ සූදානම. ගියානි? One person can pick up an instrument, blend his rhythm
and create the music which did not exist 4-5 minutes back. It is amazing that one can create this music to change someone's feeling and maybe the world. It's time to you to feel the saxophone sensation tonight. There is one person behind this gigantic show who ensured that every rhythm music is in order. It's none other than Manuja, the leader of our own orchestra team. So, if I have not mistaken Saranga, he is performing this today for someone in this audience. ඔව් මනුජ ගැන කතා කරනකොට අපේ සංගීත වෘන්දයේ නායකයා ඔහුයි. ඔහු මේ සැක්සෆෝන් වාදන ඉදිරිපත් කරන්නේ එක්තරා සුවිශේෂී තැනැත්තියක් වෙනුවෙන්. මේ ප්‍රේක්ෂකාගාරයේ රැඳී සිටින සුවිශේෂී තැනැත්තියක් වෙනුවෙන් ඔහු මේ ගීතය වයනට සූදානම් වෙලා තිබෙනවා. විශේෂයෙන්ම විද්‍යාපීඨයේ ගැවසෙනවටත් වඩා ඔහු වෛද්‍ය පීඨය ආශ්‍රිතව තමයි ගැවසුනේ. මම හිතන්නේ මනුජ ඔබට මේ හොඳ අවස්ථාවක්. ඔබේ ජීවිතයට ඔබේ සොඳුරු සැක්සෆෝන් වාදන ඉදිරිපත් කරන්නට සුබ අවස්ථාවක්. මනුජ ඔබටයි ආරාධනය සැක්සෆෝනේ සමගින්න පොරස ගන්නවන්නට. Ladies and gentlemen, give a round of huge applause to this lover.
සංගීතය හරිම පෙරලිකාරී. විප්ලවීයයි. ඒක ඔබ අස්පනා පිටම ඔබේ දසවන් පුරා විඳගත්තා. ඊළඟට කතා කරන්නේ පෙරලි කීපයක් ගැන. ඔය මේ විජය කුමාරතුංග මහත්තයා අපේ ජනප්‍රිය චිත්‍රපට නළුවා. එහෙම නැත්නම් බේබි මහත්තයා. තමන්ගේ තාත්තගේ අභාවයෙන් පස්සේ යනවා තාත්තගේ දීවර රස්සාව බලා කියා ගන්න දීවර ගම්මානයකට. ඒ ගමේදී ඔහුට හම්බ වෙනවා ඇන්ටනි, ඒකේ ජෝ අබේ වික්‍රම. ඊට පස්සේ හෙලන්, ඒකේ මාලනී ෆොන්සේකා. මේ වගේ උදවිය ඔහුගේ ජීවිතයට එකතු වෙනවා. ඔන්න ඔය අල්ලේ පනල්ලේ තමයි ධනවාදයට මුහු වෙලා මූදුහුලගත් එක්ක විප්ලවය, ධනෛශ්වරය ගම්මාන පුරා හමාගෙන යන්නේ. සමාජ පෙරලිය ගැන ධර්මසිරි පතිරාජ චිත්‍රපටයක් නිර්මාණය කරනවා. චිත්‍රපටයේ නම බඹරු ඇවිත්. බඹරු ඇවිත් චිත්‍රපටය සිංහල සිනමාව ඇතුලේ ලොකු පෙරලියක් කරන චිත්‍රපටයක්. අදටත් චිත්‍රපට ගැන ඉගෙන ගන්න උදවිය බඹරු ඇවිත් චිත්‍රපටයේ විප්ලවීය ස්ථාන ගැන කතා කරනවා. අපූර්ව තැන් ගැන. ඒ වගේම චිත්‍රපටයේ සංගීත අධ්‍යක්ෂණය කරන අපේ ශ්‍රේෂ්ඨතම සංගීතඥයා ආචාර්ය ප්‍රේමසිරි කේමදාසයන් ඔහු සංගීතමය විප්ලවයක් මේ චිත්‍රපටය ඇතුලේ සිදු කරනවා. එක සින්දුවක් ඇතුලේ සින්දු දෙකක්, කතා දෙකක් ඔහු අපූර්වට ගැට ගහනවා. උදුම්බරා hina වෙලා ඉවර වෙනකොටම ඔබට මාව හඳුනා ගන්න පුළුවන් නම් කොයිතරම් අපූර්වද? නිරෝධ? Yes, Professor. This experimental melody made our spectators to think as to what we know of music and how much experimentations could be done through this rhythmic science. So, ladies and gentlemen, why wait? Witness it yourselves. Here comes the dancing angels of the University of Sri Javadhanpur presenting you Udumbara. අපි උපන්නේත් වැල්ලේය, මිය යන්නේත් වැල්ලේය. උදුම්බරා. දස දහසක් සම්මස් ඇට සිනා කඳුළු වැහි වැහැලා ගිනිගෙන රත් වුණු දවසක් සැනසෙන එක හැන්දෑවක සැනසෙන එක හැන්දෑවක කළුවරදුම එක හුස්මට මුළු ලෝකෙම වසා ගන්න කළුවර දුම එක හුස්මට මුළු ලෝකෙම වසා ගන්න ගිනි දිය ලෝදිය වැස්සේ කිරිසල්
කිරි උදුම්බරා සිනා කඳුළු අගුරනවා එක උස්මක උපදිනවා ගිනි රස්නය සීතලින්ම හඳුනාගත්තොත් ඔබ මා හඳුනාගත්තොත් ඔබ මා හඳුනාගත්තොත් ඔබ මා හඳුනාගත්තොත් ඔබ මා මහමුහුදම ගොඩට ගලා රත්කුණු හිරු පායන්නට රත්කුණු හිරු පායන්නට මහමුහුදම ගොඩට ගලා මහමුහුදම ගොඩට ගලා රත්කුණු හිරු පායන්නට රත්කුණු හිරු පායන්නට ගොඩබිම මහා මොහොඳක් විය මාමුහුදම ගොඩබිම විය උදුම්බරා කඳුළු සලයි උදුම්බරා